ඔබ දැන් මිනිසු ඉදිරියට යන අපේ ඡන්දදායකයා ඉදිරියට යන අපේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන අපේක්ෂකයන්. ඒ නිසා තව ටික දවසකින් ඔබට කාඩ් වැදෙනවා. ඒ පොහොට්ටුවේ එක, ඒ සජවේ එක, ඒ මාලිමාවේ එක කියලා. ඒ නිසා ඉතාමත් සැලකිලිමත් වෙන්න. ඔබ හෙට ඉඳන් ඔබ හඳුන්වන්න ඕනේ පොහොට්ටුවේ එක නෙවෙයි, මේ තමයි පොහොට්ටුවේ മന്ത്രിතුමා කියන නමින් තමයි ඔබ හඳුන්වන්න ඕනේ. ඒ නිසා മന്ത്രിතුමා කියන තැනට ඔබ වැඩ කරන්න ඕනේ. ඔබේ ප්‍රතිරූපය හදා ගන්න ඕනේ. ඒ පිටිපස්සේ අපි ආසනයේ කඩවුම් කරුවන් විදිහට ඉන්නවා. අපේ පිටිපස්සේ දිස්ත්‍රික් නායකතුමන් ඉන්නවා. ඒ පිටිපස්සේ ගරු නාමල් රාජපක්ෂ මහත්මයා සිටිනවා. මේ සියල්ලක් පිටිපස්සේ අතිගරු මහින්ද රාජපක්ෂ මහත්මයා සිටිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික්කයට සංවිධානය කළ මෙම පළමු ජන හමුව වෙනුවෙන් අපේ ආරාධනය පිළිගෙන වැඩමව වදාළ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලා ඉතාමත් නමස්කාර පූර්වකව මහනුවර ආසනය වෙනුවෙන් සහ මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක අධිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පුත්‍ර රත්නය අපේ ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා මහනුවර ආසනය වෙනුවෙන්. ඒ වගේම අපිට ශක්තියක් වෙන අපේ දේශපාලන ගමනට හයියක් වෙන අපිට දේශපාලනයේ කියා දෙන මහනුවර දිස්ත්‍රික් නායක ගරු සී.බී. රත්නායක මැතිතුමන්ව ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම අවුරුදු ගානක පටන් පරම්පරා ගානක පටන් මහනුවරට නායකත්වය දෙන මහනුවර අභිමානය වෙනුවෙන් නොබියව ඕනෑම වෙලාවක පෙනී සිටින අපේ ගරු ලොහාන් රත්නත මැතිතුමන්ව ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්න ලබනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ මහින්ද අබේකෝන් මැතිතුමන්ව ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හාරිස්පත්තු ආසන සංවිධායක රුවන් ජයවිලාල් මැතිතුමන් ප්‍රමුඛ හාරිස්පත්තුව පූජා පිටිය අකුරණ ප්‍රාදේශ සභා නියෝජනය කරන සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටිනුවර ආසන සංවිධායක ශාක්‍ය මාරමන් මැතිතුමන් ඇතුළු යටිනුවර ප්‍රාදේශ සභාව සහ කඩුගන්නාව නගර සභාව නියෝජනය කරන සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර මහනගර සභාවේ නගරාධිපති අපේක්ෂක අපේ සෙන්කඩගල ආසනයේ සංවිධායකතුමන් නීතිඥ බුද්ධික සමසිංහ මැතිතුමන් ඇතුළු ගඟවර කොල්ලේ ප්‍රාදේශ සභාව නියෝජනය කරන සියලුම උපසභාපතිතුමන්ලා විපක්ෂ නායකතුමන්ලා ඇතුළු මන්ත්‍රීවරුන් සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම උඩුනුවර ආසන සංවිධායක ශාන්ත ජයවර්ධන මැතිතුමන් ප්‍රමුඛ උඩුනුවර ප්‍රාදේශ සභාව නියෝජනය කරන සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම ගලගෙදර ආසන සංවිධායිකා පුෂ්පා පට්ටපොළ මැතිතුමිය ඇතුළු ගලගෙදර තුම්පනේ ප්‍රාදේශ සභාව නියෝජනය කරන සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම තෙල්දෙණිය ආසන සංවිධායක ජීවන් විල්ලම්න මැතිතුමන් ඇතුළු මැලතුම්බර ප්‍රාදේශ සභාවේ සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම උඩුදුම්බර ප්‍රාදේශ සභාවේ උඩුදුම්බර ආසන විධායක නිශාන්ත කරුණාරත්න මැතිතුමන් ඇතුළු මිනිපේ ප්‍රාදේශ සභාව සහ උඩුදුම්බර ප්‍රාදේශ සභාව නියෝජනය කරන සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම පාදදුම්බර ආසන සංවිධායක නාලක සමරසිංහ මැතිතුමා ඇතුළු පාදදුම්බර ප්‍රාදේශ සභාව, පන්විල ප්‍රාදේශ සභාව, වත්තේගම නගර සභාව නියෝජනය කරන ඔබ සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම ගම්පොළ ආසන සංවිධායක ඉන්දික රණබාහු මැතිතුමන් ඇතුළු උඩපළාත ප්‍රාදේශ සභාව සහ ගම්පොළ නගර සභාව නියෝජනය කරන සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම නාවලපිටිය ආසන සංවිධායක අපේ ගණසිංහ මැතිතුමා ඇතුළු පස්පාගේ කෝරළේ ප්‍රාදේශ සභාව සහ නාවලපිටිය නගර සභාව සහ ගඟ ඉහළ
ප්‍රාදේශ සභාවන් නියෝජනය කරන සියලුම දෙනා ඉතාමත් ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම අපේ හිතදී අපේ රිෂාඩ් මහරුෆ් මැතිතුමන් ඇතුළු කුණ්ඩසාරි ආසනයේ සියලුම දෙනා ඉතාමත් ගෞරවණීයව පිළිගන්න ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මානවර දිස්ත්‍රික් තරුණ සංගමේ සභාපති හේවාට ආසන සංවිධායක එසේනම් මිත්‍රවරුනි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018 ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කළ අපට මතකයි. ඒ වගේම තමයි 2019 ජනාධිපතිවරණයේ අධිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව 69 ලක්ෂයක් ආවා දීලා අපි ජයග්‍රහණය කළ අපට මතකයි. ඒ වගේම 2020 මහ මැතිවරණයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙක් බිහි කරලා අපි මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළ අපට මතකයි. හැබැයි ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පුත්‍ර රත්නය ඒ රට නිදහස් කළ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ලොකු පුතා ජනාධිපති වෙන්න ඡන්දය ඉල්ලන වෙලාවේ ඔබට මතකයි අපි ජනාධිපතිවරණය මෙහෙයුවේ කොහොමද කියලා. අපි තරුණ ආසන සංවිධායකවරු විදියට අපි තරුණ නියෝජිතව විදියට ඒ ජනාධිපතිවරණයේදී ලොකු කට්ටක් කෑවා. ඒක නාමල් රාජපක්ෂ මැතිතුමන් දන්නවා. සීපී රත්නායක මැතිතුමන් දන්නවා. ඊටත් වැඩිය ඔබ දන්නවා අපේ ආමතුරුනේ. ඉතින් ඒ කට්ට අවසන් කරලා 2024 මහ මැතිවරණයටත් අපි ඉදිරිපත් වෙලා 2024 මහ මැතිවරණයේ අපිට පුළුවන් නම් අපි දිස්ත්‍රික්කයේ වටේ ගිහිල්ලා ආසන 13ටම ගිහිල්ලා වසම් 1118ටම ගිහිල්ලා අපිට පුළුවන් විදිහට අපි අපේ ඡන්දය කළා පොඩි එවුන් විදිහට. අපිට කිව්වේ ෂූටින්ග් ලැබිලා මේ ඡන්දය කරනවා කියලා. හැබැයි ඒ ඔක්කොම විතර දරාගෙන සීපී රත්නායක මැතිතුමනි අපි පාර්ලිමේන්තුවට ඉල්ලුවා. අපිට ජයග්‍රහණය කරන්න බැරි වුණා. අපි ඒ අභියෝගය බාරගත්තා. ඒ වගේම අභියෝගයක් තමයි අපි මේ බාර අරගෙනත් තියෙන්නේ. ඉතින් අපිට ලැබුණ හොඳම හොඳ නිවැරදිම මඟ පෙන්වීම අපිට ලබා දෙන දිස්ත්‍රික් නායකතුමෙක්. ඉතින් සීවී රත්නායක මැතිතුමන් අපේ මහනුවරට ආවන් පස්සේ අපි එතුමා එන්න කලින් දිස්ත්‍රික්කයේ අගමුලවත් දැනගෙන හිටියේ නෑ. හැබැයි කොහොමද අපි වසමකට යන්නේ? කොහොමද අපි කොට්ටාසේ සංවිධායකවරු හදන්නේ? කොහොමද අපි වසම් නියෝජිතයන් හදන්නේ? කොහොමද අපි මිනිස්සුන්ට මූණ දෙන්නේ? කොහොමද අපි අඳුම් අඳින්නේ? අපේ ප්‍රතිරූපය ගොඩනගාගන්නේ? මේ සියල්ලක්ම අපිට කියලා දීලා අද මේ තැනට අපිව ගෙනාවේ සීවී රත්නායක මැතිතුමා. ඉතින් අපි ඉතාමත් ආදරෙන් බලාපොරොත්තු වෙනවා ඉදිරියට ඔබතුමාම අපේ දිස්ත්‍රික් නායක වෙයි කියලා. එසේනම් ආදරණීය ඔබ සියලු දෙනාට සුබ පතමින් මේ අභියෝගාත්මක අවස්ථාවේදී අපිත් එක්ක එකතු වීම පිළිබඳව මේ පක්ෂයත් සමග එකතු වීම පිළිබඳව අපේ කෘතඥ පූර්වක ස්තුතිය පුද කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මම මතක් කරන්නම් ඔබ දැන් මිනිසුන් ඉදිරියට යන අපේ ඡන්දදායකයා ඉදිරියට යන අපේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන අපේක්ෂකයන්. ඒ නිසා තව ටික දවසකින් ඔබට කාඩ් බැලෙනවා ඒ පොහොට්ටුවේ එක, ඒ සජවේ එක, ඒ මාලිමාව එක කියලා. ඒ නිසා ඉතාමත් සැලකිලිමත් වෙන්න ඔබ හෙට ඉඳන් ඔබ හඳුන්වන්න ඕනේ පොහොට්ටුවේ එක නෙවෙයි මේ තමයි පොහොට්ටුවේ മന്ത്രിතුමා කියන නමින් තමයි ඔබ හඳුන්වන්න ඕනේ. ඒ නිසා മന്ത്രിතුමා කියන තැනට ඔබ වැඩ කරන්න ඕනේ. ඔබේ ප්‍රතිරූපය හදා ගන්න ඕනේ. ඒ පිටිපස්සේ අපි ආසනයේ කඩවුම්කරුවන් විදිහට ඉන්නවා. අපේ පිටිපස්සේ දිස්ත්‍රික් නායකතුමන් ඉන්නවා. ඒ පිටිපස්සේ ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් සිටිනවා. මේ සියල්ල පිටිපස්සේ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් සිටිනවා. ඉතින් ඒ බව මතකයේ තබා ගනිමින් සියලුම දෙනාට නැවතත් ස්තුතිවන්ත වෙමි. බොහොම ආදරයෙන් සියලුම අපේක්ෂකයන්ට සුබ පතමින් වාඩි වෙනවා. බොහොම ස්තුතියි.